ආයිබෝවන් SSO Imaging Technology YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පොරොන්දු වුණා වගේම ඕගොල්ලන්ගේ මැෂින් වල එන දෝෂ වලට උත්තර හොයාගන්න ඕගොල්ලන්ට ලේසි වෙන විදිහේ වීඩියෝ ගෙන ගේන්නම් කියලා පොරොන්දු වුණා. ඉතින් මේ වීඩියෝ වල එක වීඩියෝ එකක් අපි කලින් කරා padlock machine එකේ skip stitch කියන. ඉතින් ඊට පස්සේ මේ single needle machine ගැන ගොඩාක් දෙනෙක් මේ දවස්වල කමෙන්ට් කරනවා වීඩියෝ බලලා ඉවරලා අපිට කතා කරලා WhatsApp එකට මැසේජ් දානවා. මේ UBT මැෂින් වල එන ප්‍රශ්න මොනවද කියලා සහ ඇත්තට UBT මැෂින් වල ප්‍රශ්න ඒගොල්ලෝ මට කියලාම අහනවා මෙන්න මේවට මොනවද කරන්න කියලා. ඉතින් ඒ දේවල් වලට ඕගොල්ලන්ට උත්තර හොයලා දෙන්න තමයි මේ වීඩියෝ එක කරේ. සාමාන්‍යයෙන් ගත්තොත් මේ UBT කියන්නේ under bed trimmer. නැත්තම් මෙන්න මේ මැෂින් එකේ බෙඩ් එකේ යට කොටස. දැන් සාමාන්‍යයෙන් අපි single needle මැෂින් එකක බෙඩ් එක කියලා කියන්නේ මෙන්න මේ කොටසට. මෙන්න මේ කොටසේ යට පිහිටලා තියෙන ස්වයංක්‍රීයව හෝ නැත්තම් අපි දෙන කමාන්ඩ් එකක් නිසා වැඩ කරන trimmer පද්ධතියකට තමයි අපි UBT කියලා කියන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ UBT කියන එක මේ අපිට අලුත් වචනයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි දන්නවා UBT මැෂින් දැන් මේ අවුරුදු 20ක විතර කලිනුත් දැන් භාවිතා වෙච්ච මැෂින් වර්ගයක්. ඉතින් UBT මැෂින් හැබැයි අද වෙනකොට ගොඩාක් ප්‍රචලිත වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ගෘහස්ථව පොඩි ඇඟලුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යන ඒ වගේම සමහරලාට ගෙදර පාවිච්චිලත් ඕගොල්ලෝ UBT මැෂින් ගන්නවා. ඉතින් ඇත්තට මේක හොඳ කාරණාවක්. මොකද ඉන්ඩස්ට්‍රි එක දියුණු වෙන්න ඕන. ඉතින් ඉන්ඩස්ට්‍රි එක දියුණු වෙනකොට අපි අලුත් ඔප්ෂන්ස් මැෂින් භාවිතා කරන්න ඕන. ඉතින් ඒක නිසා UBT භාවිතා කරන UBT මැෂින් භාවිතා කරන එක ඉතාමත් හොඳයි. මොකද එකක් අපිට නූල් අපතේ යෑම වලක්ව ගන්න පුළුවන්, අපේ කාර්යයන් පහසු කර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් කර ගන්න පුළුවන් නිසා UBT මැෂින් එකක් භාවිතා කරන එක හරිම හොඳයි. ඒව ගන්න බය වෙන්න ඕනෙත් නැහැ. හැබැයි UBT මැෂින් වල වරින් වර එන්න පුළුවන් කොමන් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකෙන් පළවෙනිම එක තමයි ඉදි කටුවේ නූල කොටර කැපෙන එක. ඉතින් ඉදි කටුවේ නූල කොටර කැපෙන එක පළවෙනි හේතුව කියලා කිව්වේ මොකද මේක අර සාමාන්‍යයෙන් පොඩි වැරදි කියන්නේ පොඩි වැරදීම් වලුත් වෙන්න පුළුවන් දෙයක්. උදාහරණයක් විදිහට ඉදි කටුවක නූල මාරු කරපු වෙලාවට සමහරලාට සම්පූර්ණයෙන් නූල ගිහලා අලුතෙන් නූල දාපු වෙලාවක වැරදියට දැම්මොත් ඔය වගේ කරුණු කාරණා නිසා මේක නිතර මතුවෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා තමයි මම ඒක කිව්වේ මේ අර පළවෙනිම ප්‍රශ්නේ කියලා. ඉතින් අපි බලමු මේ මුලින්ම ඉදි කටුවේ නූල කොටර කැපෙන්න බලපෑම් කරන හේතු මොනවද කියලා. සාමාන්‍යයෙන් ඉදි කටුවේ නූල කොටර කැපෙන්න බලපාන හේතු වලට ගත්තොත් මේ thread stand එකේ, ඒ කියන්නේ ඔයාගේ මැෂින් එකේ තියෙන thread stand එකේ උසත් බලපානවා. සමහරවිට ඕගොල්ලෝ මේ thread stand කොට කරගන්නවා. ඒ කොට කරාම වෙන්නේ මේ නූල් කෝන් එකෙන් නූල රිලැක්ස් එකේ මේ thread stand එකෙන් මැෂින් එකට දෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒකත් ඉදි කටුවේ නූල කොට කැපෙන්න බලපානවා. ඔයගොල්ලෝ දන්නවා නූල් කැපෙන වෙලාවේදී මැෂින් එකේ ටෙන්ෂන් රිලීස් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මේන් ටෙන්ෂන් රිලීස් වෙනවා. දැන් අලුත් මැෂින් වල නම් මේ ප්‍රී ටෙන්ෂන් උත් රිලීස් වෙනවා සහ ඒක ටයිට් කරගන්නවා. ඉතින් අන්නේ රිලීස් වෙන වෙලාවේදී මෙතනින් රිලැක්ස් එකේ නූල මැෂින් එකට දුන්නේ නැත්නම් ඉතින් ටෙන්ෂන් රිලීස් වුණා කියලා වැඩක් නැහැ. ඒක නිසා මේ තියෙන උසවල් හදලා තියෙන්නේ ඒ නූල රිලැක්ස් වෙලා එන්න ඕන නිසා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ thread stand වල සමහර ලාවට මෙන්න මේ ආපු මේ ටෙෆ්ලෝන් බුෂ් කාලයක් ගියාම ඔයගොල්ලෝ කියන්නේ මැෂින් එකේ මේ රබර් එක ඩැමේජ් වුණාම ලූස් වෙලා වැටුණාම ඔයගොල්ලෝ ඒවා ගෙනත් දාගන්නේ නැහැ. ඒවා වෙනම පාර්ට් විදියට ගන්න තියෙනවා. ඉතින් ඒවා ගෙනත් දාන්න නැති වුණාම වෙන්නේ මේ thread stand එකේ මේ නූල ගිහින් මේ යකඩය ඇතුලේ කාණු හැදෙනවා. ඉතින් කාණු හැදුනට පස්සේ ඒක නූල ඒ කාණුවට වැටුණාම මේ රිලැක්ස් එකේ නූල එළියට දෙන්නේ නැහැ. ඉතින් ඒවත් බලපාන කරුණු. ඒ වගේම තමයි මෙන්න මේ වගේ මේ ස්පූල්ස් වල මේ ටෙන්ෂන් ඩිස් ඇතුලේ කාලයක් ගියාම මලකඩ හැදෙනවා. ඉතින් ඒ හැදුනහම මේ නූල ඒව පැටලෙන්න පුළුවන්. එතකොට ඒකත් ඉදි කටුවේ නූල කොටර කැපීමට බලපෑම් කරනවා. ඕගොල්ලෝ දන්නවා මෙන්න මෙතන තියෙන මෙන්න මේ පොඩි ටෙන්ෂන් එකට අපි කියනවා ප්‍රී ටෙන්ෂන්. ඒ කියන්නේ මේන් ටෙන්ෂන් පෝස්ට් එකට කලින් තියෙන නිසා අපි ඒකට ප්‍රී ටෙන්ෂන් පෝස්ට් එක කියලා කියනවා. ප්‍රී ටෙන්ෂන් පෝස්ට් එක අනවශ්‍ය මේක එන්නේ UBT මැෂින් වල විතරයි. මේ ප්‍රීටෙන්ෂන් පෝස්ට් එකේ ෆන්ක්ෂන් එකත් මුලින්ම කියලා ඉන්නම්කෝ. මේ ප්‍රීටෙන්ෂන් පෝස්ට් එක එන්නේ අපිට ඉදි කටුවේ නූල අවශ්‍ය විදියට දිග කොට කරගන්න. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවා ඇති සහ නොදන්නව නම් නොදන්න අයට දැනගන්න. ඉදි කටුවේ නූල කැපුණට පස්සේ ඉදි කටුවේ අයි එකේ ඉඳන් සාමාන්‍යයෙන් ඉදි කටු නූල සෙන්ටිමීටර් 3ත් 4ත් අතර ප්‍රමාණයකට කැපිලා දික් වෙන්න ඕන. නැත්තම් පටන් ගන්නකොට නූල පයින්නවා. රයිට්. එතකොට අන්නේ ප්‍රමාණය අපිට හදාගන්න තමයි මේ ප්‍රීටෙන්ෂන් පෝස්ට් එක දීලා තියෙන්නේ. ප්‍රීටෙන්ෂන් පෝස්ට් එක අනවශ්‍ය විදියට තද කරනවා කියලා කියන්නේ මේන් ටෙන්ෂන් රිලීස් වුණාට වැඩක් නැහැ. නූල ඇදලා අරන් ගිහලා කපා ගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? නූල කොටර කපනවා. දැන් හිතන්නකො නූලක් අපි බලෙන් ඇදගෙන ගිහලා අතහැරියාම එයා ආපහු සිංක් වෙනවා. එතකොට නිකන් නූල කොටයි. ඒ වගේම තමයි අර පුට්ටේ කුස්සලකට වගේම මේන් ටෙන්ෂන් ට්‍රිම් කරන අවස්ථාවේදී රිලීස් වෙන්න ඕන. එතකොට ඒකට වෙනම අදාළ මෙකැනිසම් එකක් තියෙනවා මැෂින් එක ඇතුලේ. ඉතින් ඒක හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කියන්නේ ඉදි කටුවේ නූල කොටර කැපෙන්න බලපෑම් කරනවා. ඒ වගේම තමයි අපිට thread එකේ අර එන thread loose එක සහ නැත්නම් අපිට tension unbalance වෙන ඒවා නවත්ත ගන්න මැෂින් එකට එනවා take up screen එක කියලා එකක් main tension post එකේ. ඔය take up screen එක මෙහෙම වැඩ කරනවා. හැබැයි ඒක හරි විදියට වැඩ කරන්න ඕනේ. ඒක අනවශ්‍ය ස්ට්‍රෝක් එකක වැඩ කරනවා නම් හෝ නැත්නම් අනවශ්‍ය ප්‍රෙෂර් එකක වැඩ කරනවා නම්, ඒ කියන්නේ ලොකු ප්‍රෙෂර් එකක වැඩ කරනවා නම් ඒකත් ඉදි කටුවේ නූල කොටර කැපෙන්න බලපෑම් කරනවා.
ඒ වගේම තමයි මට මුලින්ම කියන්න බැරුණා මේකේ වැදගත්ම කාරණාව අර මම කිව්වා නූලක් සම්පූර්ණයෙන් ගිහිලා නූලක් දාපු වෙලාවට දිගට නූල් කොටර කැපෙන්න පුළුවන් කිව්වනේ. එහෙනම් හොඳට මතක තියාගන්න මැෂින් එකේ ත්‍රෙඩින් එක නැත්තම් අපි නූල දාන විදියත් අනිවාර්යෙන් බලපෑම් කරනවා සාමාන්‍ය UVT මැෂින් එකක නූල කොටර කැපෙන්න. ඒ වගේම තමයි මෙන්න මේ දැන් අපි කතා කරපු කොටස පැත්ත නෙමෙයි අනිත් පැත්ත ගත්තත් අනිත් පැත්තේ කොහේ හරි තැනක පළුද්දක් නැත්තම් කොහේ හරි තැනක නූල පැටලීමක් තිබුණොත් ඒවා නූල් කොටර කැපෙන්න බලපෑම් කරනවා. ඒ වගේම තමයි මේ නීල් බාර් එකේ නූල ඉහළ පහළ ගෙනියන يعني ඉහළ පහළ යනකොට මේ අපි දන්නවා පොඩි මුදුවක් වගේ එකක් ඇතුලේ නූල දානවා. අපි ඒ කොටසට කියනවා නීල් බාර් ත්‍රෙඩ් ගයිඩ් එක කියලා. ඒකත් කාලයක් ගියාම ඩැමේජ් වෙනවා. ඩැමේජ් වුණාම අපි ඒක මාරු කරන්න ඕන. නැත්නම් සමහර වෙලාවට අමතක වෙලා අපි ෂෝට් කට් එකෙන් නූල දානවා. ඒ කියන්නේ ඒකට නූල දාන්න නැතුව ඉදි කට්ටර කෙලින්ම නූල දානවා. මේ කොටසෙන් පහළට රවගෙන. ඒක සාර්ථක නැහැ. ඒක ඩැමේජ් වීම හෝ ඒකේ නූල නොදැමීමත් ඉදි කට්ටර නූල කොටර කැපීමට බලපෑම් කරනවා. ඒ වගේම තමයි ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් නිතරම නොවන දේවල් ටිකක් තියෙනවා. මැෂින් එකේ හෝම් පොසිෂන් එක. ඒ කියන්නේ ට්‍රිම් වුණාට පස්සේ මැෂින් එක නවතින්න ඕන තැන. සාමාන්‍යයෙන් ගත්තාම අපි ගොඩක් සමහර වෙලාවට හෑන්ඩ් වීල් එකේ කට් මාක් සහ හෙඩ් එකේ කට් මාක් දීලා තියෙනවා. ඒවා සමාන්තර වෙන්න ඕනේ. ඒවා මුකුත්ම නැත්තම් සාමාන්‍ය සිංගල් නීඩ් ලොක් ස්ටිච් මැෂින් එක ටේක් අප් එක උඩරින් ඉහළ අවස්ථාවේදී නවතින්න ඕන මැෂින් එකේ ස්ටොප් වෙද්දී. ඉතින් ඒ නවතින තැනත් නූල කොටර කැපීමට සහ පටන් ගන්නකොට මෙහෙන් නැතුව යන්න බලපෑම් කරනවා. ඒ වගේම තමයි ට්‍රිමර් එකේ කියන්නේ සාමාන්‍ය ට්‍රිමර් වෙන්න නම් මූවින් නයිෆ් එකකුයි ෆික්ස් නයිෆ් එකකුයි තියෙන්න ඕන. හැබැයි දැන් අලුත්ම මැෂින් වල නම් මූවබල් නයිෆ් දෙකක් තියෙන්නේ. දැන් සාමාන්‍ය ට්‍රිමර් එක වැඩ කරන ක්‍රමවිධි දෙකක් තියෙනවා. එකක් මෙහෙම හොරිසොන්ටල් වැඩ කරනවා. ඒ කියන්නේ තිරස් අතර වැඩ කරනවා. එකක් වර්ටිකල් වැඩ කරනවා. හැබැයි දැන් වර්ටිකල් එකේ අලුත්ම version එක ඇවිල්ලා තියෙන්නේ මෙහෙම මූවබල් නයිෆ් දෙකක් වැඩ කරලා තමයි ඉදිකට නූල කපන්නේ. එතකොට අර ඒ කියන්නේ අර පල්ලෙහා කැපෙලා ඉතුරු වෙන නූල් ප්‍රමාණය අඩු කරන්න තමයි මේ ක්‍රියාදාමයන් අරන් තියෙන්නේ. මේ වාසිය වාසි තියෙනවා. ඒවයි කොහොමද ඒව සෙට් කරගන්නේ වගේ දේවල් අපේ YouTube channel එක ඇතුලේ වීඩියෝ තියෙනවා. ඔයගලන්ට ඒව බලන්න පුළුවන්. එතකොට මේ මූවින් නයිෆ් එකයි ෆික්ස් නයිෆ් එකයි හරියට නූල අරන් ගිහිලා කියන්නේ මූවින් නයිෆ් එක ගිහිලා ෆික්ස් නයිෆ් එකේ අතුල් වල නූල කපන්න නම් මූවින් නයිෆ් එක අදාළ දුර ප්‍රමාණය යන්න ඕන. ඒ දුර ප්‍රමාණය යන නම් එයා හරි දන නැවතිලා ඉන්න ඕනේ. නවතින තැනට අපි කියනවා මූවින් නයිෆ් එකේ හෝම් පොසිෂන් එක කියලා. ඒතකොට මූවින් නයිෆ් එකේ හෝම් පොසිෂන් එක වැරදීමත් ඉන්ඩිකේටර් නූල කොටර කැපීමට බලපෑම් කරනවා. ඒ වගේම තමයි ට්‍රිමර් කෑන් ටයිමින් එක සහ සමහර වෙලාවල් වලට ඔයගොල්ලෝ දන්නවා සමහර මැෂින් වල එනවා පැත්තෙන් ත්‍රෙඩ් පිකර් එක නැත්තම් බොබින් පොසිෂන් ෆින්ගර් කියලා කියනවා. ඔන්න ඔය ඒ බොබින් පොසිෂන් ෆින්ගර් එක නැත්තම් ත්‍රෙඩ් පිකර් එකේ වැරදි ගමන් කිරීම සහ නැත්තම් එයා වැරදිලා, ඒ කියන්නේ එයාගේ පොසිෂන් වැරදිලා තිබුණොත් ඒවත් ඉදිකටු නූල කොටර කැපීමට බලපෑම් කරනවා. ඉතින් ඔන්න ඔය කියපු කරුණු කාරණා බාහිරව සහ අභ්‍යන්තරව කියන කොටස් දෙකෙන්ම බලපෑම් කරන්න පුළුවන්. ඉතින් ඒකයි අපි අර නූල් කෝන් එකෙන් නූල එන තැන ඉඳන්ම මැෂින් එකේ අභ්‍යන්තරව වෙන්න පුළුවන් වෙනස්කම් ගැනත් ඔයගොල්ලෝ දැනුවත් කරේ. හැබැයි මේ දේවල් කිව්වා කියලා UVT මැෂින් ගන්න බය වෙන්න එපා. UVT මැෂින් අපි භාවිතා කළ යුතුයි. මොකද එනේන ඔප්ෂන්ස් අපි භාවිතා කරන්නේ නැත්නම් වැඩක් නැහැ. මොකද අපේ කාර්යයන් පහසු කරගන්න මේ දේවල් දීලා තියෙන්නේ. ඒක නිසා ඒවට බලපෑම්, ඒ කියන්නේ ඒවා එන මේ ප්‍රශ්න නිසා ඒවට බයක් ඇති කරගන්න දෙයක් නැහැ. අපිට ඒවා නිවැරදි කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මේවා සම්බන්ධව තවත් ඕගොල්ලන්ට ඔය අභ්‍යන්තර කොටස් වල ඇඩ්ජස්ට්මන්ට් ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒවා අපිට ඕගොල්ලන්ට විසඳ ගන්න අපි වීඩියෝ හදලා ඕන තරම් YouTube channel එකේ දාලා තියෙනවා. ඕගොල්ලන්ට ඒවා භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔය කියපු කරුණු කාරණා වලට අමතරව දැන් ඊළඟට යට නූල කොටර කැපීමක් තියෙනවා අපිට ඉගෙන ගන්න. අපි ඊළඟ වීඩියෝ එකදී ඒක ගැන කියලා දෙන්නම්. මොකද ඒකත් ඕගොල්ලන්ට දැනගත යුතුම කාරණාවක් නිසා. දැන් උඩ නූල කොටර කැපුණොත් ඕගොල්ලෝ දන්නවා පටන් ගන්නකොට නූල පයින්න පුළුවන්, නැත්නම් පටන් ගන්නකොට මෙහෙන් නැතුව යන්න පුළුවන්. ඒ වගේම තමයි යට නූල කොටර කැපීමත්. ඉතින් ඒක ගැනත් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක්.